තෙරුවන් සරණයි හැම දිනාටම. ඉතින් අද ජුනි 10 වෙනිදා පොසොන් පොය දවසේ. එතකොට මට හිතුණා ඉතින් පොසොන් පොය දවසේ පුංචි පණිවිඩයක් දෙන්න ඔයගොල්ලෝ හැම දිනාටම. කියන්නේ අපේ නාලිකාවත් එක්ක රැඳලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනාටම පුංචි පණිවිඩයක් දෙන්න ඕනි කියලා මට හිතුණා. පණිවිඩය දැන් අද අපි ඇත්තටම දැන් මේ මිනිස්සු විදිහට අපි ගත්තොත් අද කාලෙ වෙද්දී ඕගොල්ලොන්ට මතක ඇති පහුගිය ටිකේම හරියට රියානතුරු ගොඩයි. ඉතින් මේවට අර දැන් ආණ්ඩුවෙන් වුණත් මේවට හොයනවා මේවට විකල්ප හොයනවා. මේව අවම කරගන්න විකල්ප හොයනවා. ඉතින් ඇත්තටම ඒක හොඳයි. ඒක හොයන්න ඕනේ, විකල්පයක් හොයන්න ඕනේ මේවා අවම කරගන්න. ඉතින් ඇත්තටම රියානතුරු, එතකොට ස්ත්‍රී දූෂණ, එතකොට ළමා අපචාර, එතකොට නොයෙකුත් ඔය වගේ හැලහැප්පීම් අද කාලේ විතරක් නෙමෙයි තියෙන්නේ නැත්තේ, බුද්ධ කාලෙත් තියෙන්නේ නැති. හැබැයි ඒවා ප්‍රකට වුණේ නෑ මිනිස්සු අතර. හේතුව තමයි මේ වගේ අර මාධ්‍ය අනුග්‍රහය තිබ්බේ නෑ. මාධ්‍ය කියන්නේ දැන් අද අපි ගත්තොත් මාධ්‍ය කියන එක අනිසි විදිහට භාවිතා කරනවනේ මිනිස්සු. එතකොට අනිසි විදිහට භාවිතා කරනකොට ඒවා මිනිස්සු අතරට යන ප්‍රවණතාවය වැඩි. ඒ කියන්නේ දැන් අපි අර සරල භාෂාවෙන් කියනවා නම් මේ කැස්සක් ගියත් ඒක ටක් ගාලා මාධ්‍යයට දාන තරමටම අද මාධ්‍ය ඒ තරම් වෙහිවැලා. ඉතින් ඒ නිසා මේ ඇත්තටම ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ රස්සාව කරන්න, ඒගොල්ලන්ගේ නාලිකාව ඉදිරියට ගෙනියන්න. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ බලද්දී හරි. නමුත් සමාජයට ලොකු හානියක් වෙනවා ඒ වගේ දේවල් වලින්. ඉතින් මොකද ඒක මේ වගේ දේවල් දැම්මහම අර සමහර කොටසක් ඉන්නවා අවබෝධ වෙනවා. ඒ කියන්නේ අවබෝධ වෙනවා කියන්නේ මේ තේරුම් ගන්නවා මේ වගේ සිදුවීම් තියෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ පසුතැවෙනවා. ඒ සිදුවීම් එක්ක පසුතැවෙනවා. අනේ මෙහෙමයි, අනේ මෙහෙමයි, අනේ මෙහෙමයි, අනේ අපොයි කියලා. එතකොට ඒගොල්ලෝ මේ පැත්තෙන් අකුසල් හිත් තමයි ඒගොල්ලන්ට පහළ වෙන්නේ. ඉතින් ඒ අනිත් පැත්තෙන් ඒහා සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය තවත් උද්‍යෝග වෙනවා. මෙහෙම ප්ලෑන් කරලා තමයි මේව කරන්න ඕනේ. මෙහෙම කරොත් අහු වෙනවා, මෙහෙම කරොත් අහු වෙන්නේ නැහැ වගේ දේවල්. ඉතින් ඇත්තටම මම කියන්න ආවේ පණිවිඩේ ඒ සම්බන්ධව නෙමෙයි. පුංචි පණිවිඩයක් කිව්වට සමහ වෙන්න ඕනේ. මේක ටිකක් ලොකු පණිවිඩයක් වෙයි වගේ. නමුත් මේ හැම දෙයකටම හේතුව දාර මම ඔයගොල්ලන්ට කියවනේ බුද්ධ කාලේ තියෙන්නේ ඇති කියලා. නමුත් හැබැයි ඒව මර්ධනය වෙන්න මිනිස්සුන්ගේ හිතවල ඒ කාලේ ධර්මය ස්ථාපිත කරන්න කියන්නේ අවබෝධයටපත් වුණු අය, කියන්නේ බුදුන් ඇතුළු ඒ අවබෝධයටපත් වෙච්ච බුද්ධ ශ්‍රාවකයෝ සමත් වුණා. මේගොල්ලන්ගේ හිතවල අවබෝධය තිබ්බා මේවා අඳුරගන්න, මේ අකුසල් හිත් අඳුරගන්න. ඉතින් අකුසල් හිත් අඳුරගත්තේ නැති තැන තමයි මේ වගේ ලොකු රියානතුරු, එහෙම නැත්නම් මේ වගේ ලොකු අපචාර සිද්ධ වෙන්නේ. ඉතින් මම අද පණිවිඩය ගේන්නේ ඒකයි. අපි දැන් සමහර වෙලාවට ගොඩක් දෙනෙක් මම දැකලා තියෙනවා අපි සිල් සමාදන් වෙන්න, එහෙම නැත්නම් භාවනා කරන්න අපි වයසට යනකම් ඉන්නවා. ඒ කියන්නේ වයසට ගියාට පස්සේ ඒක කරගන්න පුළුවන් කියලා අර මතයක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ අහලා ඇති බුදුහාමුදුරුවෝ ජීවමාන ඉන්න කාලේ ගොඩක් තරුණ අය තමයි මේක අවබෝධ කළේ. ඒකට හේතුව මං හිතන විදිහට තරුණ වියේදිම, එහෙම නැත්නම් මැදි වියේදිම එයාට ශාරීරික ශක්තිය තියෙනවා මේ ධර්මය අවබෝධ කරන්න. එතකොට මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ අපේ ශාරීරික සුවතා තියෙද්දි, අපේ ශරීරයේ ශක්තිය තියෙද්දි. මොකද ඒගොල්ලෝ දන්නවා පරියංක භාවනාවකදී වුණත්
වාඩි වෙලා භාවනා කරන්න කොන්ද කිලින් තියාගෙන පැයක් දෙකක් අපිට ඉන්න පුළුවන් ශක්තියක් කායික ශක්තියක් අපිට තියෙන්න ඕනේ. එතකොට තමයි වීරිය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොන්දේ අමාරු වෙනවා. එක ලෙඩ මතුවෙනවා. ඉතින් ඒක වයසට ගියාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඉතින් අද වයසට ගිහිල්ලා මේ සිල් සමාදන් වෙලා භාවනා කරන්න ඉන්න අය ඒ ප්‍රායෝගිකත්වයේ දන්නෝ මේක කරගන්න අමාරුයි කියලා. මේ නමුත් ඉතින් ඒක දෙක කොහොම හරි කරගන්න අය ඇති. නැතුව නෙමෙයි. ඒ නිසා මම පළවෙනිටම දෙන්නේ මේ මුලින්ම අපි තරුණ වියේදීම පුළුවන් නම් ළමා වියේදීම හොඳයි. මොකද විසාඛා උපාසකාවිය අවුරුදු 7 දී කිව්වා මේ සෝතාපන්න ඕනේ. කියන්නේ මේ ධර්මය අවබෝධ කරේ අවුරුදු 7 දී කිව්වා. ඉතින් ඒ නිසා අපිට ළමා වියේදී බැරි වෙන විදියක් නැහැනේ. මොකද අද ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ඒ කියන්නේ බුද්ධි මට්ටම වැඩි ළමයි ඉන්නවා. ඉතින් ඒ බුද්ධි මට්ටම කියන්නේ බුද්ධිය කියන්නේ මේකේ අවබෝධය නෙමෙයි වුණත් නමුත් බුද්ධි මට්ටම තියන අයට මේකේ විපස්සනා පැත්ත මම විශ්වාස කරනවා මේ විපස්සනාව දිනු කරගන්න පුළුවන් කියන එක. මම දන්නේ මම කියන කාරණා කොයිතරම් දුරට හරියද කියන එක. මොකද මගේ විශ්වාසයත් එක්ක තමයි මම කතා කරන්නේ. ඒ නිසා මේ ළමාවදීදීත් පුළුවන් මේක කරන්න. ඒ නිසා දැන් අපි මුලින්ම මම කතා කරේ රියානතුරු ගැන. ඉතින් රියානතුරු වෙන්න එක් හේතුවක් තමයි අපේ හිතවල ඇති වෙන තණ්හාව. ඉතින් අපේ හිතවල ඇත්තටම කොයි වෙලාවෙ බැලුවත් තණ්හාව කියන එක උපදිනවා. ඉතින් තණ්හාව උපදින්නේ ඔයාලා දන්නවද දන්නේ? තණ්හාව කියන එක උපදින්නේ මම ගොඩක් මට ඕනි කියන එක. මට සෑහීමකටපත් වෙන ගොඩක් ඕනේ. ඒ කියන්නේ ගොඩක් ඕනේ කිව්වහම දැන් මට ජීවත් වෙන්න මෙච්චර මුදල් ඕනේ. ඒ නිසා මගේ මාසික ටාකට් එක, දවසේ ටාකට් එක, පැයේ ටාකට් එක මේ ගානට වෙන්න ඕනේ කියලා මේ ඔය රිය පදවන අය ගොඩක් වෙලාවට මේ මානසිකත්වයේ තියෙනවා ඉතින්. හරි. මම දැන් ඒ අය මේක අහනවා නම් ඔයගොල්ලෝ හිතට බලන්න ඔයගොල්ලන්ගේ හිතවල ඒ වෙලාවේ වැඩ කරන්නේ හදිස්සිය. වාහනේ එලවන්න තියෙන හදිස්සිය ඇයි ඔයාලගේ හිතවල වැඩ කරන්නේ? මගේ ටාගට් එක සම්පූර්ණ කරගන්න නෙමෙයිද කියන එක ඔයගොල්ලොම හිතලා බලන්න. එතකොට ඒවා ඇත්තටම අකුසල් සිත්. මම දකින්නේ ඒවා අකුසල් සිත් විදියට. ඒ කියන්නේ ඒක ඔයාලා දකින්න ඕනේ ඔයාලගේ අකුසල් හිත. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. නමුත් අපි මධ්‍යස්ථ වෙලා ඒ දේවල් කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ එතකොට බාහිර අයටත් අවහිරයක් කරදරයක් වෙන්නේ නැහැ අපෙන්. අපිටත් ඒක හොඳයි. අපි මධ්‍යස්ථයි. මොකද ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලෙම ඒක පැහැදිලිවම දේශනා කරා මධ්‍යස්ථ හිතකට තමයි මේ දේ අවබෝධ කරගන්න පුළුවන්. මධ්‍යස්ථ කෙනාට තමයි සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මධ්‍යස්ථ කෙනාට. මධ්‍යස්ථව හිතන කෙනාට. ඒ කියන්නේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. ඒ වගේම නිවන් මාර්ගයේ වඩන්නත් පුළුවන් මධ්‍යස්ථ හිතක් තියෙන කෙනාට. එතකොට මම කිව්ව කාරණාවත් එක ගත්තොත් අපේ අකුසල් හිත් අපිට දක ගන්න පුළුවන් වෙන්නේ අපිට ඒ වගේම ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ මධ්‍යස්ථ හිතක් තියෙන කෙනෙකුට. ඉතින් ඒ නිසා මම ඕගොල්ලෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මට ඇත්තටම මේක මේ ඕගොල්ලන්ට ගේන පණිවිඩේ තවත් දික් කරන්න මට අවශ්‍ය නැහැ. මොකද පුංචි පණිවිඩයක් කියලා මම පටන් ගත්තේ. ඉතින් මම ඕගොල්ලන්ට ආදරේ මතක් කරනවා. ඒ වගේම මේ හැම දිනාටම මේ වීඩියෝ එක අහන හැම දිනාටම පුංචි පණිවිඩයකුත් කියනවා. මේ ආදර පණිවිඩයක් ඒක. මේ දැන් ඇති. අපි දිව්ව ඇති. ඒ නිසා මේක හොඳටම දිව්ව ඇති. ඒ නිසා හිත මධ්‍යස්ථ කරගන්න මේ දහමට නැඹුරු වෙන්න බණ භාවනා කරලා නිවන් දකින්න අපේක්ෂාවෙන් නොවුනත් ඔයගොල්ලෝ එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නොවුනත් සාර්ථක පෞල් ජීවිතයක් හොඳ තාත්තා කෙනෙක්, හොඳ අම්මා කෙනෙක් වෙන්න මධ්‍යස්ථ බුදුහාමුදුරුවෝ කියපු මේ මධ්‍යස්ථ මාර්ගයට පැමිණෙන්න.
එහෙම නැත්නම් ඉදිරියටත් රටේ රියානුතුරු වැඩි වෙයි, ළමාපචාර වැඩි වෙයි, ස්ත්‍රී දූෂණ වැඩි වෙයි. අම්මා තාත්තා අඳුරන්නේ නැති දරුවෝ ඉපදෙයි. අම්මා තාත්තට වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති මට්ටමට දරුවෝ හැඩගැහි දැනටත් සමාජයේ තත්ත්වයක් තියෙන්නේ. ඒක ඉතින් මම ඔයගොල්ලන්ට අමුතුන් කියන්න ඕනේ නැහැ. මම හිතනවා, මම විශ්වාස කරනවා, ඔයගොල්ලෝ දකිනවා. එන්න සමාජය පිරිහෙනවා. එන්න සමාජය පිරිහෙනවා. ඒ නිසා මේ පුංචි පණිවිඩයත් අරගෙන ඔයගොල්ලන්ට ආදරෙන් වැඳලා මතක් කරනවා. මධ්‍යස්ථ වෙන්න, ඒ බුදුහාමුදුරු බුදු පියාණන් වහන්සේ කියපු ධර්මය අවබෝධ කරන්න, ඒ මධ්‍යස්ථ ප්‍රතිපදාවට එන්න ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ ධර්මය විශ්වාස කරලා මේ පැත්තට පැමිණෙන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට මේ පණිවිඩය කියන්නේ. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.